everyone, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද ඔයාලට කාලයකට පස්සේ day vlog එකක් අරගෙන ආවා. ඉතින් බලමු අද මගේ දවස මොන විදිහටද ගත වෙන්නේ කියලා. ඉතින් හවස මට වැඩ වගේක් තියෙන හින්දා මම උදේ වරුවේ අම්මත් එක්ක grocery shopping ගෙදරට ඕනේ බඩු වගේක් තිබ්බා. ඉතින් ඒ ටික ගන්න තමයි උදේම අම්මත් එක්ක කීල්ස් එකට ආවේ. අද ඉරිදා දවසක් මම කලින් vlog එක ඔයාලට කියලා ඇති ඉරිදා දවසේ කියන්නේ මම මං වෙනුවෙන් කාලය ගත කරන්න දාගෙන ඉන්න දවස කියලා. හැබැයි දැන් එහෙම නෑ. ඉරිදට මට ක්ලාසස් තියෙනවා හවස් වෙනකම්ම. ඉතින් ඒක නිසා ඉරිදා කියලා කියන්නේ දැන් මම නිවාඩු වෙන දවසක් නෙමෙයි. ඉතින් ගෙදර ඇවිල්ලා මුලින්ම කරන්නේ මම කීවස් එකෙන් අරගෙන ආපු බඩු ටික අස් කරගන්න එක. මොකද ඔය වැඩ ටික ඉවර කරලා ඊට පස්සේ මම අනිත් අතට ක්ලාස් යන්න ලෑස්ති වෙන්න ඕනේ. ඔයාලා මගේ පරණ vlog බලපු කෙනෙක් නම් ඔයාලට මතක ඇති මම එක vlog එකක කිව්වා මට ඔයාලත් එක්ක ඉස්සරහට study vlogs share කරගන්න පුළුවන් කියලා. ඉතින් ඔන්න අද ඉඳන් මට ඔයාලත් එක්ක study vlog share කරගන්න පුළුවන්. ඒ වගේම මේකත් කියන්න ඕනේ මම කියලා කියන්නේ higher marks ගත්ත, O level 9 years ගත්ත, A level 3 years ගත්ත චරිතයක් නම් නෙමෙයි. study vlogs මම ඔයාලත් එක්ක share කරගන්න main reason එක තමයි ඒක මට motivation එකක් වෙන්න. ඉතින් ඒ වගේම තමයි ඒක බලලා තව කෙනෙක් motivate කරනවා නම් එහෙම වෙනවා නම් ඒකත් හොඳ දෙයක්. ඉතින් ඒ දේවල් එක්කම මම පාඩම් කරද්දී මොන වගේ ටිප්ස්ද පාවිච්චි කරන්න කියලා ඔයාලත් එක්ක share කරගන්නම්. ඒ වගේම තව ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මේ දවස් ටිකේම මට ඇත්තටම vlogs ගේන්න බැරි වුණේ. මම ගොඩාක් busy වෙලා හිටියා. මම තව අලුතෙන් දෙයක් පටන් ගත්තා. ඒ තමයි මගේ පුංචි business එක. ඉතින් service creation තමයි business page එකේ නම. ඔයාලටත් පුළුවන් මට කියලා gift box customize කරගන්න. ඉතින් WhatsApp ඉන්නවා, Instagram, Facebook, TikTok කියන social medias ඔක්කොගෙම මගේ page එක තියෙනවා. ඔයාලටත් gift box හදා ගන්න නම් මගේ catalog එක visit කරලා ඔයාලට ඕන items එකතු කරගෙන ඔයාලගේ budget එකට හරියන විදියට gift box හදා ගන්න පුළුවන්. ඉතින් මේ බඩු ටික තමයි මම අද කීල්ස් එකෙන් ගත්තේ. බඩු ටික අස් කරලා ඉවර වෙලා දැන් මම ලෑස්ති වෙන්නේ class යන්න. ඉතින් ඕක තමයි අද මගේ class outfit එක. මම හරිම simple විදියට තමයි class එකට යන්නේ. මේක තමයි මම අද අරන් යන මගේ tote bag එක. ඉතින් අපි බලමු මම මේ bag එකට මොනවද දාගන්නේ කියලා. මුලින්ම මම පරණ නෝට්බුක් එකක් ගන්නවා. මොකද මම දන්නේ නැහැ ක්ලාස් එකේ අපිට ටියුට් දෙනවද එහෙම නැත්නම් නෝට් එක ලියා ගන්නවද කොහොමද කියලා. ඉතින් ඒක නිසා පරණ නෝට්බුක් එකක් දාගත්තා. ඒක මගේ පෙන්සිල් කේස් එක. මම අලුතෙන් වොලට් එකක් ගත්තා. ඉතින් ඔය වොලට් එකත් මම දාගත්තා. ඊට පස්සේ මගේ වතුර බෝතලේ තව මේ දවස්වල වැස්ස තියෙන ළමයි ඒක නිසා කොටෙත් මතක් කරලා දාගත්තා. ඒ වගේම ටිෂූස්, හෑන්ඩ් ක්‍රීම්. ඉතින් ඒවා නම් කොහොමත් මගේ බෑග් එකේ තියෙනවා පාවිච්චි කරේ නැති වුණාට. ඊට අමතරව සැනිටයිසර් එක. ඉතින් මම මේ බෑග් එක ඇතුළේ කිව්වොත් උදේ පැක් කරලා තියාගත්තා. ඉතින් ඕක තමයි අද මගේ outfit එක. ඔක්කොම රෝස පාටින්. ඇඳලා ඉවර වුණාට පස්සේ තමයි දැක්කේ ඔක්කොම රෝස පාටින්. එහෙනම් දැන් අපි ක්ලාස් එකට යමු. ඉතින් ක්ලාස් එකට යන්න අද මගේ අම්මත් මාත් එක්ක ආවා. එයාත් වැඩ වගේකට ටවුන් එකට යනවා කිව්වා. ඉතින් එයාත් එක්කම ක්ලාස් යන්න පිටත් වුණා. මේ වෙද්දි ක්ලාස් එක පටන් අරගෙන තියෙන්නේ මම මේ සබ්ජෙක්ට්ස් කරන්නේ නැහැ. ඒක නිසා මට ක්ලාස් පටන් ගන්න ටිකක් වෙලා ගියා. ඉතින් මේ වෙද්දි නම් ක්ලාස් එක පටන් අරගෙන පොඩි බ්‍රේක් එකක් තිබ්බා. ඊට පස්සේ මම ආයෙත් ගෙදර යන්න පිටත් වුණා. ක්ලාස් එක වෙලා වෙනම් මොකුත් රෙකෝඩ් කරන්න හම්බ වුණේ නැහැ. අපිට හවස් වරුව වෙනකම්ම ක්ලාසස් තිබ්බ හින්දා. ඉතින් ක්ලාස් ඉවර වෙලත් මම ස්ටේෂනරි වගේක් ගන්න යන්න හිටියේ. ඒ ෂොප් එක වල තිබ්බ නිසා ගන්න ඕනේ නැහැ. ඉතින් මම ගෙදර ඇවිල්ලා වොෂ් එකක් දාගෙන දැන් හදන්නේ වෙන මේ රාමෙන් එක try කරන්න. ඔය පැකට්ස් එක අමතරව මම චීස් ඇඩ් කරනවා, තව ෆ්‍රෙෂ් මිල්ක් ඇඩ් කරනවා. ඉතින් මේ රාමෙන් එක ගැන කියනවා නම් මේක මාරම රසයි ළමයි. ඔයාලා try කරලා නැත්නම් try කරලා බලන්න. ඒක පුදුම රසයි. මේ අම්මගේ ප්ලේට් එක, මේක මගේ ප්ලේට් එක. ඉතින් රාමෙන් එක කාලේ ඉවර වෙලා මම මගේ පාඩම් වැඩ පටන් ගත්තා.
ඉතින් මුලින්ම කරන්නේ අද දවසේ නෝට් එක හදන එක. මොකද මම කලින් අරන් ගියේ පරණ පොතක් නේ. ඉතින් ඒකේ තමයි සම්පූර්ණ නෝට් එකම තියෙන්නේ. ඉතින් අද නෝට් එක ආයෙත් මම මේ පොතේ ලස්සනට ලියා ගන්න ඕනේ. මොකද පිටු 6ක් 7ක් විතර තිබ්බ මට නෝට් එක ලියන්න. ඉතින් දැන් පටන් ගමු එහෙනම් අපි පාඩම් කරන්න. ඉතින් ඔන්න පළවෙනි ස්ටඩි සෙෂන් එක ඉවරයි. ඊට පස්සේ මම රෑට කෑම හැදුවා. ඉතින් සුප් එකක් තමයි අද මම ගන්නෙ. ඉතින් රෑ කෑම අරගෙන ඉවර වෙලා අද දවසේ අන්තිම ස්ටඩි සෙෂන් එක පටන් ගන්න තමයි හදන්නේ. ඉතින් මම වෙනසකටත් එක්ක කාමරේ ඉඳන් පැයකමාරක් දෙකක් විතර මම පාඩම් කරා. ඉතින් ඒක නිසා මම පොඩ්ඩක් මගේ ප්ලේස් එක චේන්ජ් කරා. ඉතින් මම සාලේට ආවා ඉතුරු වැඩ ටික කරන්න. ඉතින් මම මුලින්ම එක පිටුවක් තමයි නෝට් එක ලියලා ඊට පස්සේ මේ ටික පාඩම් කරා. ඉතින් ඒ කරලා ඉවර වෙලා දැන් දෙවෙනි පිටුවේ ඉඳන් තමයි නෝට් එක ආයෙත් ලියන්න ගන්නෙ. ඉතින් අද දවසේ අන්තිම ස්ටඩි සෙෂන් එක තමයි මේ. පාඩම් කරලා ඉවර වෙලා මට අයිස්ක්‍රීම් කන්න ඕනේ වුණා. ඉතින් ඕක මම අද අරන් ආපු එකක්. ඉතින් ඒකත් කාලෙම අද දවසේ ඉවර කරන්න හිතුවා. ඉතින් එහෙනම් මම මෙතනින් vlog එක නවත්තනවා. අන්තිම වෙනකම් බලාගෙන හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.